ගත්ත දවසේ ඉඳලා කිව්වේ නාමල් වල ලබන සතිය දානවා. ලබන මාසේ දානවා. ආ තව මාසෙයි නාමල් එළියේ ඉන්නේ. හැබැයි අවුරුද්දක් යනකොටත් කිසිම විදිහකට ඔය කරපු කටින් ගහපු කයිවාරු සත්‍ය චෝදනාවල් කළ ඔප්පු කළ නාමල් රාජපක්ෂට කිසිම දෙයක් කරගන්න බැරුව ඉන්නකොට මේ වෙලාවේ මේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිතුමා පොඩි තගක් දානවා. මේක මයික් එකකට මාධ්‍යට ඇවිල්ලා දේශපාලන වේදිකාවේ පාර්ලිමේන්තුවේ කතා කරන එකයි මයික් එකට පේන්න දෙන්න කැමරාවට පේන්න දෙන්න සයිඩ් එකෙන් තග දාන එකයි දෙකක්. තර්ජනය කරන එකයි දෙකක්. එහෙම තර්ජනයක් දානවා වැඩි කල් ඉන්න දෙන්නේ දානවා අපි හිරේ. ඒකට මේ අධිකරණ ඇමතිතුමාගේ කටින් කියවෙන්නේ මොකක්ද? ඔබ පැහැදිලිව තේරුම් ගන්න නාමල් රාජපක්ෂ ගමන යන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නතර කරන්න. පොඩි ගල් ගහලා බැලුවා. එක ගලක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ ගල් එකතු කරලා අපි මාලිගාවක් හදමින් යනවා. එහෙනම් දැන් කරන්න ඕනේ. මේ මාලිගාව හදන්න නායකත්වය දෙන මිනිස්සුව නිහඬ කරන්න. ඒකට කෙටුම්පත් හදද්දි, ඒකට නිමුරුපත් හදද්දි, ඒකට සැලසුම් හදද්දි බැලෙන්නේ කාදිහාද අධිකරණ ඇමතිතුමා දිහා. මම ඒක පැහැදිලි කරලා පෙන්නන්නම්. රටේ කාන්තාවන් සම්බන්ධව යම් කටයුත්තක් කරන්න ආණ්ඩුවක් රැස් වෙද්දී බලන්නේ කාදිහාද කාන්තා කටයුතු ඇමතිතුමා. ක්‍රීඩාව සම්බන්ධව වගකීම් පැවරෙන්නේ කාදිහාද. එතකොට බලන්නේ ක්‍රීඩා ඇමතිතුමා දිහා. ඒ වගේ හොරුවල්ලනවා කියන දුන් පොරොන්දු හැමෝටම හොරා කියලා කියපු දේවල් අද ඔප්පු කරගන්න බැරි වෙනකොට ජනතාවගෙන් මේ පීඩාව එනකොට ආණ්ඩුවේ හැමෝගෙම ඇස් යන්නේ අධිකරණ ඇමතිතුමා දිහාට. දැන් එතුමාව ප්‍රශ්න කරනවා. නාමල් රාජපක්ෂගේ මේ ජනප්‍රියත්වය නතර කරන්න නම් නාමල්ව ඉරේ දාන්න ඕනේ. නැත්ද ෆයිල් එක. කොහොර ෆයිල් වල ප්‍රශ්නයක් හොයාගන්න බැරිද? මොකුත්ම කරන්න බැරිද කියලා. එහෙව් පීඩනයක් පහුගිය අවුරුද්ද පුරාවට වර්තමාන අධිකරණ ඇමතිතුමාට ආවා කියන එක තහවුරු කරගන්න පුළුවන් සාක්ෂි තමයි එතුමා පහුගිය අවුරුද්ද පුරාවට නාමල් රාජපක්ෂ ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේදී පුද්ගලිකව වාචිකව පහර දෙන්න පටන් ගත්තා. දෙවැනි එක එතුමා ඔය මාධ්‍ය නාලිකාවල් වලට ගියාම චුයින්ගම් කකා කකුල හොල් අදහස් දක්වන ඉතින් මේ වගේ දේහ ලක්ෂණත් එක්ක මේ බොඩි ලැන්ග්වේජ් එකත් එක්ක තේරෙම එතුමා ඉන්නේ යම් පීඩාවකින් කියලා. ඒත් මේ වෙලාවේ අර ජනප්‍රියත්වය නාමල් රාජපක්ෂගේ නතර කරන්න නම් නාමල්ව හිරේ දාන්න නාමල්ට මොකක් හරි කරන්න කියලා එතුමාට පීඩනය එනවා විතරක් නෙමෙයි. අපි මේවා මාධ්‍යට කියන්න කැමැත්තෙන් හිටියේ නෑ. නමුත් කියන්න වෙනවා මේ කැතපන්නේ දේශපාලනය ගැන. මේ වනකොට පැලවත්තෙන් අධිකරණ ඇමතිතුමාට යම් ආකාරයකට පීඩනයක් එල්ල වෙනවා. නාමල්ව හිරේ දාන්න වැඩ කරේ නැත්තම් ඔය ඇමතිකමත් ගැලවෙයි කියලා. එහෙම තැනකට මේක තල්ලු වෙලා තියෙන්නේ. නාමල්ව හිරේ දාන තැනට මේක තල්ලු වෙලා තියෙන්නේ. ඒක අධිකරණ ඇමතිතුමා ඒක කරන්න ඕනේ. ඒ පීඩනයද මේ එන්නේ. පැලවත්තෙන් එන ඒ ආරංචි මාර්ගය ඇත්තද? පැලවත්තෙන් එන ආරංචි මාර්ගය ඇත්තද? හර්ෂණ නානක්කාර ඇමතිතුමාට මේ එන පීඩනය ඇත්තද? එහෙනම් මේක හිතාමතා යම් සැලසුමක් ඇතුව මේ දේ කරන්න උත්සාහ කරනවාද? හර්ෂණ නානායක්කාර ඇමතිතුමා තමන්ගේ ඇමතිකම රැකගන්න මොන විදියට හරි අතුලට දානවා කියලා තග දාන තැනට පත් වෙලා තියෙන්නේ, තර්ජනය කරන තැනට පත් වෙලා තියෙන්නේ. ඒ පීඩනය දරා ගන්න බැරුවද කියලා. රටේ ජනතාව දැන් හිතන තත්ත්වයට පත් වෙලා තියෙනවා.